හරි ඊළඟ කැලලක් තියෙනවා තව ලකුණු 10ක් 15ක් වගේ අහන ප්‍රශ්නයක් කතා කරමු. එතනදී කතා කරන්න තියෙන්නේ අපිට RAM එක, hard disk එක, CPU එක. CPU එක ඔය කැලලෙන් අනිවාර්යෙන්ම අහනවම තමයි කොහෙන් හරි ප්‍රශ්න කැලලි දෙයක් අහනවම තමයි. හරි. එතකොට CPU එක කියලා කිව්වොත් ඔයාලා මතක තියාගන්න CPU මේ මෙහෙම දීලා CPU දීලා what is මේ අහන්න පුළුවන් CPU stand for කියලා. ඔන්න ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ කියන්නේ CPU වලින් කියන්නේ මොකක්ද කියලා අහන්න. එතකොට ඔයාලා දැනගන්න ඕනේ central processing unit. හරි. ඕකට තමයි කියන්නේ CPU කියලා. මෙයා මාර වටිනවා අපේ කම්පියුටර් එකේ තියෙන. ඒ කියන්නේ මාර පට්ට වටින කැලලක් තමයි මේ CPU එක කියලා කියන්නේ. CPU එක තියෙන්නේ system unit එක ඇතුලේ. හොඳට මතක තියාගන්න CPU එක තියෙන්නේ system unit එක ඇතුලේ. එතකොට system unit එක කියලා කියන්නේ අපේ මෙන්න මෙයා. අර ලොකු කළු පාට පෙට්ටිය. හරිද? මේකත් අහන්න පුළුවන්. පොඩ්ඩක් බලා ගන්න. system unit. හරිද? system unit එක ඇතුලේ ඉන්නවා මදර්බෝඩ් එක. ඒ කියන්නේ මව්පූර්ව කියලා කෑල්ලක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති මෙහෙම කොළපාට මේ කොළපාට මෙහෙම ඒකේ ලොකු බෝඩ් එකක් තියෙනවා. ඒක ඇතුලේ පොඩි ෆෑන් එකක් තියෙනවා. ඒ වගේ කෑලි බෑලි ගොඩාක් තියෙනවා. ඒකට අපි කියනවා මදර්බෝඩ් කියලා. මදර්බෝඩ් එක කියලා. හරිද? ඔය සිස්ටම් යුනිට් එක ඇතුලේ මදර්බෝඩ් එක කියලා තියෙනවා. මදර්බෝඩ් එක මත සවි වෙලා තියෙන පොඩි උපාංගයක් තමයි ඔය CPU කියලා කියන්නේ. CPU කියලා කියන එක කියලා මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම ඉන්නේ. මෙයාට තමයි අපි CPU කියලා කියන්නේ. හරිද? මං ගාව CPU එකක් තියලා තියෙනවා මෙතින්. මෙන්න මේක තමයි CPU කියලා කියන්නේ. වෙනවා ඇති චූටි කෑල්ලක් තියෙන්නේ. මෙන්න මේකේ පොඩි උපාංගයක් තමයි CPU කියලා කියන්නේ. හරිනේ. හරි. හරි. එතකොට හරි. එතකොට අර මං කියවනේ සිස්ටම් යුනිට් එක තියෙනවා කියලා. සිස්ටම් යුනිට් එක ඇතුලේ තමයි මදර්බෝඩ් එක තියෙන්නේ. මදර්බෝඩ් එක ඇතුලේ තමයි CPU එක තියෙන්නේ. හොඳට මතක තියාගන්න. එතකොට මේ තියෙන්නේ සිස්ටම් යුනිට් එක. ඔයාලා දැකලා කළු පාට පෙට්ටිය තියෙන්නේ. ඔන්න ඔය වගේ සිස්ටම් යුනිට් එක තමයි මේක. එතකොට මෙයාගේ ඇතුලේ ඉන්නවා මදර්බෝඩ් එක. මදර්බෝඩ් එක කියලා කියන්නේ බං. මේ තියෙන්නේ මේ කොළ පාට ඔය කෑලි අනම් කෑලි බෑලි ඔක්කොම තියෙන්නේ. ඒකට තමයි මදර්බෝඩ් එක කියලා කියන්නේ. එතකොට මදර්බෝඩ් එක ඇතුලේ තමයි අර කියන පුංචි හාදයා ඉන්නේ. එයා ඉන්නේ කොයිද? මෙන්න මේ ෆෑන් එක යට. මේ ෆෑන් එක යට ඉන්නේ. හදිසියට නිකන් හරි ඇහුවොත් ඇයි ෆෑන් එක යට ඉන්නේ කියලා කියන්නේ මොකද? එයා තමයි පරිගණකයේ වැදගත්ම කාර්යයක් කරන්නේ, කම්පියුටර් එකේ වැදගත්ම කාර්යයක් කරන්නේ. එයා ඕවර් හීට් වෙනවා. ඒ කියන්නේ මාරු විදිහට හීට් වෙනවා. ඒ කියන්නේ මේ එයාගේ උෂ්ණත්වය මාරු විදිහට වැඩි. එතකොට එයාව හැමතිස්සෙම අපිට කූල් කරන්න තමයි අර වගේ ෆෑන් එකක් දාලා තියෙන්නේ. හරිද? ඔන්න කතන්දරේ තමයි කියන්න ඕනේ. මේ තියෙන්නේ මේ පොඩි ගැජට් එක. මේක තමයි CPU එක කියලා කියන්නේ. හරිද? හරි. එතකොට ඒක දැන් දන්නවා සිස්ටම් යුනිට් එක ඇතුලේ මදර්බෝඩ් එක තියෙනවා. මදර්බෝඩ් එක ඇතුලේ තමයි CPU එක තියෙන්නේ. හරිද? එතකොට ඔය CPU එකේ එතකොට තව කතන්දරයක් කියලා කිව්වොත් මදර්බෝඩ් එක ගැන කිව්වොත් හරි. එතකොට මදර්බෝඩ් එකේ ඔයාලට පේනවාද මේ කොළ පාට කොමින්න මේ කොළ පාට එක ඉරි තියෙනවා බං. මේ ඉරි වලින් නෑනේ හරියට සෙට් වෙන්නේ නෑ. මේ කොළ පාට බෝඩ් එකේ ඇතුලේ එක ඉරි තියෙනවා. මේවා ඇතුලේ වයර් ඇදලා නැහැ කොහෙවත්. හරිද? මේ චූටි වයර් ටිකක් තියෙනවා. ඒත් මේ බෝඩ් එක ඇතුලේ යන ලයින් තියෙනවා. එක ලයින් තියෙනවා. ඒවට අපි කියනවා බස් කියලා. BUS බස්. හරිද? එතකොට ඒකෙත් අර ඒ කියන්නේ ඒ බස් එකේ යන්නේ කරන්ට් එක යන ලයින් එකේ ඩේටා ඒ කියන්නේ කරන්ට් එකක් යනවා ඩේටාත් එනවා. ඒ කියන්නේ ඒ අතර තමයි දැන් හිතන්නකෝ ඔයා හිතන්නකෝ දැන් මේ ෆෑන් එකේ ඉඳලා එයාට මේ මෙන්න මේ තියෙන ස්ලොට් එක කමියුනිකේට් කරන්න ඕන කියලා. එතකොට එයා කරන්නේ එයාට අදාළ ලයින් එකේ ගිහිල්ලා මෙයාව හම්බ වෙනවා. මෙයාට අදාළ ලයින් එකේ ගිහිල්ලා තව එක්කෙනෙක්ව හම්බ වෙනවා. ඔන්න ඔහොම තමයි යන්නේ. එතකොට තමයි හිතන්නකෝ මේ තව කතන්දරයක් තියෙනවා 32 bit 64 bit කියලා. ඒ කියන්නේ මේ යන ලයින් එක තියෙන්නේ. මේක ඉඳන් මේකට යන ලයින් එකේ බෑන්ඩ්විඩ්ත් එක. කියන්නේ අපි කියන කලාප පළල කියන එක. සිංහලෙන් බෑන්ඩ්විඩ්ත් එක කියන ඉතින් පළල වගේ එකක්. ඒ පළල වැඩි වෙන්න ඩේටා ට්‍රාන්ස්ෆර් කරන ස්පීඩ් එක වැඩි. ඒකට තමයි ඔය කම්පියුටර් එකේ performance එක වැඩි වෙන්නේ. ඔන්න ඔය කතාව නිකන් මතක තියාගන්න. shape එකේ 32 bit 64 bit. හරිද? මදර්බෝඩ් එක ඇතුලේ මේ මෙච්චර කතන්දරේ මම මේක මතක් වෙන විදිහටත් එක්ක කියන්නේ අතිනුත් දාලා ඒ කියන්නේ මේ සමහරක් කෑලි කොහෙන් හරි ඇහුවොත් ගැලපිලා මැච් එකක් හදින විදිහට මේ මදර්බෝඩ් එක ඇතුලේ දත්ත එහා මෙහා ට්‍රාන්ස්ෆර් කරන්නේ මොනවා වලින්ද බස් මගින් බස් BUS බස් වලින් හරිද එතකොට ඒ බස් එකත් 32 bit 64 bit කියලා කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන් ඒ කියන්නේ ඒ බස් එකේ පළල මත 32 පළල එකේ
යවන්න පුළුවන් පොඩි data ප්‍රමාණයක් 64 bit එකේ ඒ කියන්නේ 64 ඒ කියන්නේ 64 පළල එකේ යවන්න පුළුවන් විශාල දත්ත සංඛ්‍යාවක් යවන්න පුළුවන්. එතකොට පරිගණකයේ මොකද වෙන්නේ? ස්පීඩ් එක කම්පියුටර් ස්පීඩ් එක වැඩි වෙනවා. අන්න ඔය කතන්දරේ තමයි මදර්බෝඩ් එක පැත්තෙන් ඇහුවොත් කොහෙන් හරි ඇහුවොත් කරකෝල මැච් එකක් ගන්න දෙයට මදර්බෝඩ් එක ඇතුලේ data lines තියෙනවා. ඒ වගේම කරන්ට් එකේ යන ලයින්ස් තියෙනවා. කරන්ට් එක සහ data යන lines තියෙනවා. ඒවට අපි කියනවා බස් කියලා. ඒ බස් එකේ බෑන්ඩ්විඩ්ත් එක අනුව බෑන්ඩ්විඩ්ත් එක කියලා කියන පළල. කලාප පළල කියලා කියන බෑන්ඩ්විඩ්ත් එක 32 bit 64 bit 32 bit 64 bit කියලා කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. මේකේ වැඩි වෙන්න මේකේ මෙච්චරයි තියෙන්නේ තාම මෙච්චරයි තියෙන්නේ 32 bit 64 bit කියලා තියෙනවා. ඒකෙදි වැඩි වෙන්න data transmit කරන ඒ කියන්නේ ස්පීඩ් එක තමයි වැඩි වෙන්නේ. එතකොට පරිගණකයේ overall performance එක වැඩි වෙනවා. හරිද? හරි. එතකොට ඔය කතන්දරේ තමයි එතනදි කියන්න තියෙන්නේ. ඊට පස්සේ තව එකක් එනවා. හරි. තව කතන්දරයක් තියෙනවා CPU එකේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. දැන් අපිට මෙහෙම සාමාන්‍යයෙන් රූප සටහන් වල තියෙන්නේ මෙන්න මෙහෙම. CPU එක ඇන්දොත් හරිද? CPU එකේ මෙහෙම 1යි 2යි 3යි. හරිද? හරි. එතන පළවෙනි එක තමයි පළවෙනි එක ALU එන්නේ. ALU ඊට පස්සේ CU අනිත් එක memory. ඔන්න ඔහොම තමයි කතන්දරයක් තියෙන්නේ. ALU CU memory. අපි බලමු. CPU එක ඇතුලේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මතක තියාගන්න. ඒකට අපි කියනවා එකක් ALU අනිත් එක CU අනිත් එක memory. හරිද? මේ ALU කියලා කියන්නේ හරිද? මේක ඇවිල්ලා arithmetic and logical unit එක. හරිද? ALU කියලා කියන්නේ arithmetic and logical unit. හරිද? CU කියලා කියන්නේ control unit. memory කියලා කියන්නේ memory unit එක කියලා කියනවා. එහෙම නැත්නම් memory register කියලා කියනවා අපි ඒකට. හරිද? ඒකෙන් වෙන්නේ හරි මේකට කියන්නේ memory මයොත් තමයි. මේකට මේ short forms නෑ. එතකොට මේ ALU කියලා කියන්නේ arithmetic and logical unit එක. හරිද? ALU. ඊට පස්සේ ALU එකෙන් වෙන්නේ මොකක්ද කියලා අපි බලමු. ALU එකෙන් වෙන්නේ සියලුම ගණිත කර්ම ටික වෙන්නේ ALU එකෙන්. ඒ කියන්නේ පරිගණක කම්පියුටර් එකේ ඇතුලේ වෙන සියලුම ගණිතමය සිදුවීම් ටික වෙන්නේ. ඒ කියන්නේ එකතු කිරීමක් වෙන්න පුළුවන්, අඩු කිරීමක් වෙන්න පුළුවන්, වැඩි කිරීමක් වෙන්න පුළුවන්, බෙදීමක් වෙන්න පුළුවන්. ඔන්න ඔය ගණිතමය සම්බන්ධ කතන්දර ටික වෙන්නේ මෙන්න මේ ALU එකෙන්. හරිද? ඊට පස්සේ CU එකෙන් වෙන්නේ මොකද්ද? control unit control ඒකෙන්ම එනවනේ. control unit එකෙන් වෙන්නේ මොකද්ද? පාලන ඒකකේ අපි කියනවා ඒකට. ඒකෙන් තමයි සියලුම උපාංග ටික පාලනය වෙන්නේ. එයා මෙයා අතර කනෙක්ෂන් එක තියාගන්නේ. තව උපාංගයක් එක්ක data lines ටික මේ කනෙක්ෂන් එක තියාගන්නේ. එතකොට එයාව control කරන්නේ. අරයව control කරනවා, තව එක්කෙනෙක් control කරනවා. ඒ ඔක්කොම ටික එකතු කරලා හරියට manage කරලා පාලනය කරන්නේ මෙන්න මේ CU එකෙන්. එතකොට ඔයා කියන්න ඕනේ ඒ උපාංග ටික control කරන්නේ CU එකෙන්. එතකොට arithmetic and logical unit එකෙන් එහෙම නැත්නම් ALU එකෙන් වෙන්නේ. ALU එකෙන් වෙන්නේ මොකක්ද? ALU එකෙන් වෙන්නේ පරිගණකයේ තුල. ඒ කියන්නේ කම්පියුටර් ඇතුලේ සිදුවෙන සියලුම ගණිත කර්ම ටික වෙන්නේ මෙන්න මේ ALU එකෙන්. එතකොට මෙමරි එකෙන් වෙන්නේ ඔය මතකයේ සම්බන්ධ. ඒ කියන්නේ මෙමරි එකේ ස්ටෝර් කරගන්න පාර්ට් එක වෙන්නේ මේ මෙමරි යුනිට් එකෙන්. ඔන්නෝම තමයි සරල ඕක මතක තියාගන්න පුළුවන්. හරි. එතකොට ALU CU memory unit කියන්නේ CPU එකේ ඇතුලේ තියෙන ප්‍රධාන කොටස් තුන. මේක අනිවාර්යෙන් අහන්න පුළුවන්. ALU එකෙන් වෙන්නේ මොකක්ද? CU එකේ function ඒ කියන්නේ CU එකේ වෙන්නේ මොනවද? ALU එකේ functions මොනවද වැඩ කරන්නේ? එතකොට ඔයා කියන්න ඕනේ. එකතු කිරීම කරන්න පුළුවන්. එතකොට ALU එකෙන් වෙන්නේ සියලුම ගණිත කර්ම ටික නේ. එකතු කිරීම අඩු කිරීම අනම්මනම් ඔය කරන්න පුළුවන්. ඔක්කොම ALU එකෙන්. හරිද? ඔන්න ඔය කතන්දරේ තමයි CPU එකේ ප්‍රධාන කොටස් තුනට කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට තව එකක් කතා කරන්න තියෙනවා RAM එක සහ hard disk එක. CPU එකේ ඔක්කොම ටික shape ඔය ටික තමයි තියෙන්නේ. හරිද? ඕක මේව කරන්න එපා. එතකොට තව එකක් වාට මේක ඒ කියන්නේ දැන් මේකට දැන් කියන්නකො මේක තමයි processing part එක වෙන්නේ. processing part එක අර පරිගණකයේ වෙන කම්පියුටර් එකේ වෙන සියලුම processing part එක වෙන්නේ. සැකසීමේ ක්‍රියාවලිය වෙන්නේ මෙන්න මෙයා ඇතුලේ CPU එක ඇතුලේ. එතකොට ඔයාට අර අපි ඉගෙන ගත්ත දේවල් වලින් මෙයාට මෙහෙම ඊතලයක් දාලා input device ඕන්න input එකක් දෙනවා. input එක process එක output. දැන් ඔයාලට තේරෙනවා ඇති input එකක් දෙන්නේ process එක වෙන්නේ මොකද්ද? CPU එක මෙච්චර කාලයකට හැංගිලා තිබ්බේ කවුද? මේ CPU part එක processing part එක වෙන්නේ CPU එකෙන්. ඊට පස්සේ යා කරන්නේ output එකක් දෙන විදිහ. මේ diagram එක මෙහෙමම වෙනස් කරලා දෙන්න පුළුවන්. ඔය papers වල ගොඩක්ම තිබ්බා. වෙනවා සංකීර්ණ කරලා තිබ්බා. මෙහෙම යටට ඊතලේ දාලා මෙතනින් memory කියලා වෙනම දාලා තිබ්බා. ඊට පස්සේ මෙතන input දෙනවා. ලොකු බෝල නැද බය වෙන්න එපා. මේ chart එක මේ theory තමයි එතනටත් apply වෙන්නේ. input process output ඔන්න ඔච්චර තමයි.
හරිද? හරි. එතකොට ඒක තන්දරෙත් ඉවරයි. එතන කියන්න තියෙන ඔක්කොම ටික හරි. හරි. ඊළඟට තියෙන්නේ RAM එක. RAM එක. හරිද? RAM එක කියලා කියන්නේ මුලින්ම ෆොටෝ එකක් පෙන්නන්න. කැලේ තිබ්බ බං කොහෙද දන්නේ මේ විතර. හරි. මේ තියෙන්නේ මෙන්න මෙයාට අපි කියනවා RAM එක කියලා. RAM එක පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. අ, මෙන්න මේ වගේ පොඩි පොඩි උපාංගයකට තමයි RAM එක කියලා කියන්නේ. හරිද? හරි. RAM එක තියෙනවා. අනිත් එක්කෙනා කවුද? hard disk එක. hard disk. hard disk එකත් මෙන්න මේ තියෙන hard disk එක. hard disk එකත් පොඩ්ඩක් බලන්න. හරි. ওই දෙක තමයි අපිට දැන් ඊළඟට කතා කරන්න තියෙන්නේ. හරි. hard disk එක. RAM එක කියලා කියන්නේ RAM. අන්න දැන් මේ වගේ අහන්න පුළුවන්. හරිද? මේ දැන් අර CPU stand for කියලා ඇහුවම CPU කියන එකෙන් මොකක්ද කියලා වගේ RAM එකෙන් උත් ඔයාලට RAM එක කියලා කියන්නේ මොකක්ද RAM කියලා කියන්නේ මොකක්ද කියලා අහන්න පුළුවන්. හරිද? එතකොට RAM කියලා කියන්නේ RAM. RAM කියලා කියන්නේ random access memory. hard disk කියලා කියන්නේ ඒකම තමයි random access memory වලට තමයි අපි RAM කියලා කියන්නේ. ඔන්න ඔය ටික මතක තියාගන්න, අනිවාර්යයෙන්ම මතක තියාගන්න. හරිද? ආයෙත් තමයි වැදගත්ම දේ අමතකුණා CPU එක. CPU එක කම්පියුටර් එකේ තියෙන. ඒ කියන්නේ CPU එක කියලා කියන්නේ කම්පියුටර් එකේ මොලේ කියලා මතක තියාගන්න. ඒක අනිවාර්යෙන් අහන්න පුළුවන්. එතකොට ආගෙන් අහන්න පුළුවන් what is the brain of a computer කියලා. එතකොට කෙලින්ම ඔයාලට ධ්‍යාන තියෙන්නේ CPU එහෙම නැත්නම් central processing unit. ඕක නම් අමතක කරන්න එපා. මට හොඳලාට මතක් වුණේ මේ කම්පියුටර් එකේ බ්‍රේන් එක. ඒ කියන්නේ මනුස්සයාට මොලයක් තියෙනවා වගේ මේ මොලෙන්නේ හැමදේම හිතලා කරන්නේ. අන්න ඒ වගේ තමයි කම්පියුටර් එකකට බ්‍රේන් එකක් තියෙනවා. ඒ බ්‍රේන් එක තමයි CPU කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මෙයා මේ RAM එක කියලා කියන්නේ මොකද්ද? RAM එක කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි ගැජට් එකක් තියෙන්නේ. ඒව එච්චර හිතන්න එපා. කොහොම හරි එක්සෑම් එක ගොඩ දාගන්න ඕනේ. එච්චර. RAM එක කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි කැල්ලක්, පොඩි දිග පටියක් වගේ සීන් එකක් තියෙන්නේ. හරිද? හරි. මේ RAM එක තමයි පරිගණක. දැන් මෙයාට දැන් අර වගේ අනුවර්ත නාමයක් ආවනේ CPU එකට. ඒ කියන්නේ කම්පියුටර් එකේ මොලය CPU එක නම් එතකොට මෙයා කවුද? මෙයා තමයි කම්පියුටර් එකේ ප්‍රධාන මතකය. main memory of the computer. මෙයා තමයි RAM එක තමයි කම්පියුටර් එකේ ප්‍රධානම මතකය. ඔන්න මතක තියාගන්න main memory එක කියලා කිව්වොත් RAM එක තමයි. හරිද? හරි. secondary memory වලට එනවා hard disk එක. ඔය වගේ ඒවට ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය පටල ගන්නවා අර hard disk එක කියලා කිව්ව ගමන්ම hard එකේ තමයි ඔක්කොම ටික ස්ටෝර් කරගෙන ඉන්නේ. කම්පියුටර් එකේ හැම වේගක්ම තියෙන hard එකේ කියලා අර ඒක ආපු ගමන් කට්ටිය ගහන්නේ කෙලින්ම ගහන්නේ main memory එක කියලා කිව්වොත් ප්‍රධානම එක්කෙනා යාට ලොකුයි අනම්මනම් කියලා කෙලින්ම ගහන hard disk එක වැරදි. RAM එක තමයි ප්‍රධානම එක්කෙනා. හරිද? ඊළඟ එක තමයි අපි hard disk එක. hard disk එක. හරිද? මේ දෙන්න අතර මාර රිලේෂන්ෂිප් එකක් තියෙනවා. එතකොට හරි. hard disk එක කියලා කිව්වොත් හරි ළමයි මේ hard disk එකේ විදි වෙන්නේ කම්පියුටර් එකේ තියෙන data ටික. ඒ කියන්නේ ඔයාගේ රූපයක් වෙන්න පුළුවන්, ෆොටෝ එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොන හරිම වීඩියෝ එකක් වෙන්න පුළුවන්. වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඊට පස්සේ තව වගේ ડોකියුමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒවා මොන හරිම තියෙන දේවල් ස්ථිරව ගබඩා කරගන්නේ hard disk එකේ. permanently store කරගන්නේ ගබඩා කරගන්නේ hard disk එකේ. ඒක මතක තියාගන්න hard disk එක කියලා කිව්වොත් කම්පියුටර් එකේ තියෙන දත්ත සහ තොරතුරු ස්ථිරවම ගබඩා කරගන්නේ hard disk එකේ. හරිද? එතකොට මේ RAM එක දැන් hard disk එකේ ස්ථිරවම ගබඩා කරගන්නවා නම් RAM එක කොහොමද main memory එක වෙන්නේ? හරි. ඔතන කතන්දරේ වෙනස් මෙහෙම සීන් එකක් තියෙන්නේ. හරිද? මේ hard disk එකේ ළමයි hard disk එකේ කතන්දරේ මෙම hard disk එකේ වේගය පට්ට slow. හරිද? hard disk එක ඇවිල්ලා මාරම slow. හරිද? එතකොට අර CPU එක තියෙන CPU එක කියන කෙනා පට්ට ස්පීඩ් එකේ වැඩ කරන්න කැමති පොරක්. හරිද? ඌ මාරම ස්පීඩ්. එතකොට ඌට හරියන එකෙක් තමයි ඉන්නේ. දැන් රිලේ එකක් දුවන්න එකෙක් අපේ මේ එපා වගවන්න. එහෙම මේ සාමාන්‍ය මේ ඌට ගැලපෙන එකෙක් නේ දාන්න ඕනේ. හරිද? මේ සාමාන්‍ය හිතන්නකෝ මේ කවුද උඹලා දිලුවත් එක්ක තම්බව දාලා හරියන්නේ නැහනේ. අන්න ඒ වගේ සීන් එකක් තියෙනවා. හරිද? ඒ වගේම තමයි ඒකේ ස්පීඩ් එක පට්ට ස්ලෝ. ඒක මතක තියාගන්න hard disk එකේ ස්පීඩ් එක පට්ට ස්ලෝ. හැබැයි කැපැසිටි එක වැඩි. ඒ කියන්නේ ගොඩාක් data ගොඩක් දේවල් ස්ටෝර් කරගන්න පුළුවන් hard disk එකේ.
හරිද? එතකොට RAM එක ඇවිල්ලා මෙන්න මෙහෙම සීන් එකක් තියෙන්නේ. RAM එක తాවකාලික මතකයක්. හරිද? RAM එකේ ගොඩාක් දේවල් තියාගන්න බෑ එකපාර. එයා ඇවිල්ලා తాවකාලික මතකයක් කියලා කියන්නේ කරන්ට් එක විදුලිය ඒකේ සාමාන්‍ය නිර්වචනය දෙන විදුලිය විසන්ධි වූ සැනින් සියලුම මතක ටික චක බ්ලාස්ට් වෙලා යනවා. ඉවරයක් වෙලා යනවා. ඒ කියන්නේ එතනින් පර්මනන්ට්ලි ලොස් වෙලා යනවා. හරිද? හරි. මතක තියාගන්න RAM එක කියලා කියන්නේ එතකොට తాවකාලික මතකයක්. හැබැයි එයාගේ ස්පීඩ් එක වැඩි. ස්පීඩ් එක මාරු විදිහට වැඩි. සාපේක්ෂව හાર્ඩ් ඩිස්ක් එකට වඩා මාරු ස්පීඩ් එකක් තියෙනවා එයාට. හරි. එතකොට ඔය හાર્ඩ් ඩිස්ක් එකයි RAM එකයි CPU එකයි කතන්දරේ පැටලෙනවනේ. පැටලෙන තරක් එනවනේ. ඒ කියන්නේ මොකටද මේගොල්ලෝ තියන්නේ කියලා. හරි. ඔයා හිතන්නකෝ දැන් අර අපි මං ගත්ත ඉන්පුට් process output කියන කෑල්ලනේ තිබ්බේ. හරිද? ඉන්පුට් එකේ නේද? හරි. ඔය කතන්දරේනේ තිබ්බේ. එතකොට ඉන්පුට් කරාට පස්සේ මේ CPU එක. හරිද? CPU එකට හරි. ප්‍රොසෙසින් කෑල්ල කරන්නේ CPU. එතකොට ඉන්පුට් කරද්දි මම කියනවා මගේ ෆොටෝ එකේ තියෙන මගේ ෆොටෝ එක මම ෆොටෝ එකක් ගන්නවා මේ හරකෙක්ගේ ෆොටෝ එකක් අරගන්නවා හරකෙක්ගේ ෆොටෝ එක අරගෙන ඒක කපලා ඉවරලා තම්බගේ මූණ දාලා දෙන්න කියලා කියනවා. හරිද? අන්න එතකොට CPU එකට ගියාට පස්සේ CPU එක මොකද කරන්නේ? CPU එක මෙහෙම පහලට යනවා. පහලට යද්දි සාමාන්‍ය මේ ප්‍රොසෙසින් පාර්ට් එකේ ඉඳන් පහලට ඊතලයක් ඇන්දොත් මෙතනින් දාන්න මෙමරි එක. මෙමරි එක කියලා කියන්නේ ඔය හાર્ඩ් ඩිස්ක් එකයි RAM එකයි අදාළ වෙන ඔක්කොම පාර්ට් එක තමයි මෙමරි එක කියලා කියන්නේ. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයා කෙලින්ම යනවා මේ මෙමරි පාර්ට් එක මෙහෙම කෙලින්ම යනවා හાર્ඩ් ඩිස්ක් එකට යනවා. මෙයා කෙලින්ම හાર્ඩ් ඩිස්ක් එකට යනවා ළමයි. හાર્ඩ් ඩිස්ක් එකෙන් ගන්නවා මොකද්ද ගන්නෙ? හරකෙක්ගේ ෆොටෝ එකකුයි සේව් වෙලා තියෙන අම්මගේ ෆොටෝ එකකුයි. හරිද? හැබැයි දැන් මේ වැඩේ කරන්න මාර වෙලාවක් යනවා. ඇයි හાર્ඩ් ඩිස්ක් එක හොයන්න ගියාම හෙනට ස්ලෝ, පට්ට ස්ලෝ. හරිද? පට්ටම ස්ලෝ. ඒක නිසා මේක වැඩේ හරියන්නේ නැහැ. මොකද කරන්නේ? අපි හાર્ඩ් ඩිස්ක් එකේ අතර මැදට දානවා මෙන්න මෙයාව RAM එක. හරිද? එතකොට හાર્ඩ් ඩිස්ක් එකට ඇක්සස් කරන්නේ RAM එක through. හරිද? ඔන්න ඔක තමයි කතන්දරේ. ප්‍රොසෙසින් පාර්ට් එක කරන CPU එක RAM එක හරහා තමයි හાર્ඩ් ඩිස්ක් එකට යන්නේ. එතකොට මොකද කරන්නේ? හાર્ඩ් ඩිස්ක් එකේ තියෙන දේවල් ටික RAM එකට දාගන්නවා. RAM එකේදී තියෙන දේවල් ටික තියන්නේ අන්න ඒක පට්ට ස්පීඩ් එකෙන් වැඩ කරනවා. එතකොට මේ CPU එකට මෙයා කෙලිම මෙයාගෙන් ගන්නවට වඩා මෙන්න මෙයාගෙන් ගන්න එක ලේසි. ඔයාලට තේරෙනවද? ඔන්න ඔය වගේ සීන් එකක් තමයි තියෙන්නේ. එතකොට අර ෆොටෝ ටික දාගන්නවා RAM එකට RAM එකෙන් දාගන්නවා කෙලින්ම CPU එකට. ඔන්න ඔච්චරයි කැලේ. එතකොට RAM එක ආපු විදිහ ඔයාලට හිතා ගන්න පුළුවන් RAM එකේ ස්පීඩ් එක වැඩි, hard disk එකේ ස්පීඩ් එක අඩුයි. හරිද? ඒක නිසා තමයි ඔය processing part එකට RAM එක කියන එක ප්‍රයෝජනවත් වෙන්නේ. එතකොට හැබැයි මේ RAM එක කියලා කියන්නේ චූටි කෑල්ල. චූටි පොඩි කෑල්ලක්. හරිද? පොඩි කෑල්ලක්. ඒකේ ගොඩාක් ස්ටෝරේජ් එක තියාගන්න බෑ. ඒ වගේම තමයි මේක permanent තියාගන්න බෑ. හිතන්නකෝ හදිස්සිය හරි කම්පියුටර් ඕෆ් කරනවා කියලා. ඕෆ් කරද්දි විදුලිය මං අර කිව්වේ RAM එකේදී විදුලිය විසන්ධි වූ සැනින් සියලුම data ටික මේකලා යනවා. එතකොට මොකද්ද වෙන්නේ? RAM එකේ තියෙන data ටික power off ඒ කියන්නේ shut down වෙද්දි මොකද කරන්නේ? RAM එකේ තියෙන data ටික ඔක්කොම ටික ආයි මෙයා hard disk එකට දෙනවා. hard disk එකට දුන්නා දීලා මෙයා කෙලිම black out වෙලා යනවා. හැබැයි hard disk එක කවදද කම්පියුටර් එක on කරත් ඒ ෆොටෝ එක 2024 තියෙන ෆොටෝ එක 2025ට ගිහිල්ලා on කරලා බැලුවොත් hard disk එකේ තියෙන මොකද ඒක permanent තියෙන නිසා. ඒක තමයි ඔය සාමාන්‍යයෙන් කම්පියුටර් shut down වෙන්න ගොඩාක් වෙලාව ගන්නෙ. ඒ කියන්නේ එකපාර ප්ලග් එකෙන් ගැලෙව්වොත් සනීපයි තව ටික දවසකින් කම්පියුටර් එක බබා හම් වෙනවා. ඒක නිසා තමයි මේ කියන්නේ ෂට් ඩවුන් කරන්න වෙලාව දීලා පොඩ්ඩක් ෂට් ඩවුන් කරන්න කියලා. මොකද මෙයා හරි බරි ගිහිලා ඔක්කොම ටීම් එක කරලා හાર્ඩ් ඩිස්ක් එකේ ගානට ස්ටෝර් කරගෙන එයා ගානට ඔෆ් වෙලා යනවා. ඔන්න ඔක තමයි කතන්දරේ වෙන්නේ. ඒකට RAM එකේදී මතක තියාගන්න ඕනේ මෙයා පරිගණක RAM එකේ ප්‍රධානම කාරණා ටික මේකයි. මේන් මෙමරි එක තමයි අර RAM එක පරිගණකයේ තියෙන මේන් මෙමරි එක RAM එක. හැබැයි මෙයාගේ data තාවකාලිකයි. විදුලිය විසන්ධි වෙච්ච දැන් කරන්ට් එක කට් ඔෆ් වෙච්ච ගමන් මෙයාගේ data ටික ඔක්කොම යනවා. මෙයා මාර ස්පීඩ් ඒ වගේම ඊට පස්සේ hard disk එක තමයි. hard disk එක secondary storage device එකක් විදිහට ගන්න පුළුවන්. එතකොට hard disk එක ස්පීඩ් එක අඩුයි. ඒ වගේම තාම මොකක්ද මං කිව්වේ? මේකේ permanent data තියාගන්න පුළුවන්. ඔන්න ඔය කතන්දරේ තමයි hard disk එකයි RAM එකයි අතර තියෙන සම්බන්ධය. ඔන්න ඔය ආවට ගියට ඔය වටපිටාව. හරිනේ. හරි. එතකොට තව කතන්දරයක් ඒකට hard disk RAM හරි ඔය ටික තමයි තියෙන්නේ storage devices. ඒ කියන්නේ තව storage devices hard disk එක තියෙනවා SSD එක solid state මේ
ඩිවයිස් එක තියෙනවා. එතකොට මේ ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවා පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ බලන්න. ස්ටෝරේජ් ඩිවයිසස් කියලා ගහන්න. ස්ටෝරේජ් ඩිවයිසස් කියලා ගහපුවම පිළිවෙලට එනවා. ඒ කියන්නේ දැන් හાર્ඩ් ඩිස්ක් එකට තව එකක් කියනවා HDD කියලා. එහෙම යවුවොත් ඒක කියන්නේ හાર્ඩ් ඩිස්ක් එක HDD. ඊට පස්සේ RAM එක RAM එක කොහොමද තව SSD ඔය වගේ ගොඩක් ඒවා තියෙනවා. ඒවා චුට්ටක් හොයලා බලන්න.